දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාවට ඔන්නා තමන් ලෝකයේ ඉන්න සුපිරි බලවතෙක් බව පෙන්නන්න. ඒකට ඔවුන් මුලින්ම ආරම්භ කරපු මෙහෙයුමක් තමයි ඔපරේෂන් හයි ජම්ප් කියලා කියන්නේ. ඒක ඇන්ටාර්ක්ටිකාව කේන්ද්‍ර කරගත්ත රහසිගත ගවේෂණ මෙහෙයුමක්. 1946 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ නාවික හමුදාව නැව් 13ක් ගුවන් යානා 33ක් සහ 4700කට වැඩි මිනිස්සු ප්‍රමාණයක් එක්ක ඇන්ටාර්ක්ටිකාව බලා යවනවා මේ මෙහෙයුමට. මේකට නායකත්වය දෙන්නේ ඇඩ්මිරල් රිචඩ් බර්ඩ්. මේ මෙහෙයුමේ පිටින් පේන අරමුණ උනේ ඇන්ටාර්ක්ටිකාවේ තියෙන සම්පත් සෙවීම සහ විද්‍යාත්මක දත්ත රැස් කිරීම වුණාට මේකේ ඇත්ත කතාව තමයි ඇමරිකාවට ඕන වුණා ඇන්ටාර්ක්ටිකාව තමන්ගේ රාජ්‍යයේ කොටසක් කරගන්න. මේක මාස 6-8ක් අතර කාලයක මෙහෙයුමක්. නමුත් ඔවුන්ගේ ගුවන් යානා හිම කුණාටු වගේ අභියෝගවලට මුහුණ දුන්නා මේ ගමන යද්දී. ඉතින් දෙසැම්බර් 30 වෙනිදා 1946 මේ මෙහෙයුමට ගිය ජෝර්ජ් 1 කියන යානය ගුවන් ගත වෙනවා හැතැක්ම 700ක් දුරින් තියෙන ඇන්ටාර්ක්ටිකාවේ දකුණු කොටස් බලා මේ යානය ගුවන් ගත වෙනවා. ඉතින් ගමන පටන් ගද්දී සියල්ල හොඳින් සිද්ධ වුණා. නමුත් පැය 4කට විතර පස්සේ හුළං තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙන්න පටන් ගන්නවා. හුළඟේ වේගය පැයට හැතැක්ම 80ත් 100ත් අතර වගේ වේගයක වැඩි වෙනවා. ඉතින් ඒත් එක්කම පයිලට්ගේ දර්ශන පතය හොඳටම අපහැදිලි වෙනවා. සුදු පාට හිම වලාවක් වගේ වලාවක් නිසා දර්ශන පතයත් අපහැදිලි වෙනවා. ඉතින් මේ හිම කුණාටුව එක්ක මේ කණ්ඩායම ලොකු ස්ට්‍රගල් එකක් කරනවා. අනිත් කාරණාව තමයි මේ දර්ශන පතේ අපහැදිලිකම නිසා පයිලට් දැනගෙන හිටියේ නැහැ ප්ලේන් එක යන්නේ කඳු වැටි කිහිපයක් අසලින් කියලා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක මේ යානේ පයිලට් තීරණය කරනවා මේ කටුක කාලගුණයත් එක්ක මේ මෙහෙයුම තව දුරටත් කරන්න නැතුව ආපහු හැරලා යන්න. හැබැයි එක පාරටම තෑම් ගුවන් යානේ යට කොටස කන්දක් මුදුනක වදිනවා. මේ ගැටුම නිසා ප්ලේන් එකේ එක එන්ජින් එකක් ක්‍රියාවිරහිත වෙනවා. ඒත් සමගම යානයේ තිබ්බ ඉන්ධන විශාල වශයෙන් එළියට කාන්දු වෙන්න පටන් ගන්නවා. සහ ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට විශාල පිපිරීමක් ඇති වෙනවා. ඉතින් ඒත් එක්කම මේ ප්ලේන් එක පොළොවට කඩාගෙන වැටෙනවා. ඉතින් පොළොවට කඩාගෙන වැටුණාට පස්සේ ඇත්තටම මේ ප්ලේන් එකේ ක්‍රූ එකෙන් 3 දෙනෙක් නැති වෙනවා. තව 6 දෙනෙක් ඉතුරු වෙනවා. මුළු සංඛ්‍යාව 9යි. ඉතින් මේ වෙද්දී මේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -40ක් වගේ තිබුණා. ඒ විතරක් මේ ඔවුන්ගේ ඇඟ කපාගෙන යන තරම් දරුණු සුළඟකටත් ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමෝම හිතන්න පටන් ගන්නවා ඉතින් මේක තමයි ඉතින් අපේ අවසානයේ අපි මැරෙන්න තමයි යන්නේ කියලා. හැබැයි ඉතින් අපේ මනුෂ්‍ය ස්වභාවය තමයි අපි මොන කන්ඩිෂන් එකක වුණත් අපි අතාරින්න නැතුව ඉන්නවා. ඉතින් ඒක ඔවුනුත් ඉතින් හිතට ගත්ත අපිත් උත්සාහය අතාරින්න නැතුව මේක ඉන්න ඕනේ කියලා. ඉතින් ඔවුන් කූඩාරමක් හැදුවා ගුවන් යානයේ තිබිච්ච පැරෂුට් එකකින්. දෙන්නෙක් හොඳටම ඉන්ජර්ඩ් වෙලා හිටියා. ඉතින් අනිත් සමාජිකයන් මේ තුවාලකරුවන්ව ඇඳුම් වලින් ඔතාගෙන තියාගත්තා. ආහාර වලට ගත්තේ ඔවුන් ළඟ තිබ්බ ටින් කරපු කෑම. ඒවා රත් කරගන්න මේ කණ්ඩායම එක සමාජිකයෙක් උදුනක් හොයාගත්ත ප්ලේන් එකේ තිබිලා. ඉතින් ඒක පත්තු කරන්න ඉන්ධන විදිහට ප්ලේන් එකේ ඉතුරු වෙලා තිබිච්ච ඉන්ධන තමයි ඉතින් ඔහු විසින් පාවිච්චි කරේ. මේ අතරතුරේදී කොහොම හරි මේ යානේ අනතුරට පත් වෙලා කියලා මේගොල්ලන්ගේ උසස් නිලධාරීන්ට ආරංචි වෙනවා. ඉතින් ඒ අනුව මේ මෙහෙයුමට සම්බන්ධ වෙලා තිබිච්ච USS පයින් අයිලන්ඩ් කියන නෞකාව මගින් ගුවන් යානයක් ආධාරයෙන් මොවුන්ව මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්න සැලසුම් කරනවා. නමුත් හිම කුණාටු සහිත කටුක කාලගුණයේ හින්දා දවස් 3ක් විතර යනකම් මේ ගුවන් යානය ගුවන් ගත කරන්න වෙන්නේ නැහැ. කොහොම හරි 4 වෙනි දවසේ කාලගුණය යහපත් අතට හැරුණා. ඔවුන් මෙහෙයුම ඊට පස්සේ ආරම්භ කරනවා. දින කිහිපයක් ගත වුණා. ඒත් මේ විපතටවත් වෙච්ච ඔවුන්ගේ සගයන්ව හොයාගන්න ඔවුන්ට බැරි වුණා.
ඒත් ඔවුන් මෙහිවුම දිගටම අතාරින් නැතුව කරගෙන ගියා. ඉතින් මේ කණ්ඩායම මේ විදිහට කටුක පරිසර තත්ත්වයන් යටතේ දවස් 12ක් ගත කළා. ඉතින් 13 වෙනි දවසත් උදා වුණා. ඔවුන් උදේ ආහාර ගන්න අවස්ථාව වෙද්දී මේ කණ්ඩායමේ හිටපු එක පුද්ගලයෙක්ට ඈතින් ගුවන් යානයක් ගමන් කරන සද්දයක් ඇහුණා. ඒත් එක්කම මේ 6 දෙනාම ප්ලේන් එක ඔවුන් හිටපු තැනින් එළියට ඇවිල්ලා මේ ප්ලේන් එකට අතවන්න පටන් ගත්තා. USS පයින් අයිලන්ඩ් නැව විසින් සිදු කරපු මේ මෙහෙයුම ඉතින් සාර්ථක වුණා. ඔවුනුත් අභියෝග රාශියකට මුහුණ දීලා තමයි මේ කණ්ඩායම ඉන්න තැන හොයාගත්තේ. නමුත් මේත් එක්කම තව පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක තමයි මේ මොවුන් මුදා ගන්න ආපු ගුවන් යානයට ලෑන්ඩ් කරන්න පුළුවන් වතුරේ විතරයි. ඉතින් මේ ගුවන් යානය මගින් කොලේක ලියලා පල්ලෙහාට එවන්න සැලැස්සුවා කොලේක ලියලා පණිවිඩයක්. ඒක තිබුණා ඔවුන් ඉන්න තැන ඉඳන් 70ක් වගේ දුරක ප්ලේන් එක ලෑන්ඩ් කරන්න විලක් තියෙනවා කියලා ඒ ස්ථානෙට එන්න කියලා. ඉතින් මේ කණ්ඩායමට තිබිච්ච අභියෝගات එක්ක උන්ට මේ ගමන යන්න පැය 12ක වගේ කාලයක් ගියා. කොහොම හරි මේ විලාසවලට ඔවුන් අභියෝග මැද්දේ ගිහිල්ලා ප්ලේන් එකේ හිටපු කණ්ඩායම මගින් මොවුන් බේරගත්තා. ඉතින් මේක තමයි අද කතාව. මේ වගේ සැඟවිච්ච අප්‍රකට කතා දෙවන ලෝක යුද්ධය සහ ඊට පස්සේ සීතල යුද්ධ කාලය අතර කොච්චර නම් තියෙනවද? ඉතින් මේ වගේ සිදුවීම් අපිට සෑහෙන්න ආදර්ශමත් සිදුවීම්. මොකද අතාරින් නැතුව ફોකස් එක තියාගෙන හිටියොත් Tamanට ඕනම අවස්ථාවකදී සර්වයිව් වෙන්න පුළුවන් කියලා අපිට ගන්න පුළුවන් හොඳ ආදර්ශමත් කතාවක් තමයි මේක. ඉතින් මේ වීඩියෝ එක ගැන වාට හිතිච්ච දේවල් පල්ලෙන් කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඊළඟ දවසෙත් හම්බ වෙනකම් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.